මේ ටවුන් එකේ නියම කන්න තැන් ගොඩක් තියෙනවා. නමුත් වාහනයක් නවත්තන්න තැන් නැහැ. ටවුන් එක පහු කරගෙන ගිහින් වාහනේ නවත්වලා ඔයාට එහෙ ඉඳන්ම පයින් එන්න වෙනවා. අපි මේක ට්‍රාන්ස්ලේට් කරමු. මේ ටවුන් එකේ නියම කන්න තැන් තියෙනවා. එතන මේ ප්ලේස් කියන නවුන් එක හදලා පුළුවන් ෆ්‍රේසස් හරි කම්පවුන්ඩ් නවුන් හරි හදන්න ප්ලේස් කියන නවුන් එකේ තියෙන ෆන්ක්ෂන් එකක් eating place, sleeping place නිදා ගන්න තැන්, කන තැන් එහෙමත් හරි. එතකොට නියම ගැන excellent කියන adjective එකක් තියෙනවා. එතන many මේවා quantifier. එතන මේවා quantifier x adjective මොනවද කියලා Google කරලා බලන්න. එතන මේකට වාක්‍ය රටාව තමයි have has. එතන අපි දැන් වාහනයක යද්දී අපි කියනවා v අපිට තමයි තියෙන්නේ v. නැත්නම් there is වාක්‍ය රටාවෙනුත් කියන්න පුළුවන්. එතන ටවුන් එකේ ඉංග්‍රීසි ප්‍රොපෝෂන් එක දාලා in this town නැත්නම් in the town. මේ ටවුන් එකේ in this town. එතන we have excellent eating places in this town. නැත්නම් there are excellent eating places in this town. මේ දෙකෙන්ම කියන්න පුළුවන්. නමුත් වාහනේ නවත්තන්න තැනක් නැහැ. දැන් වාහන නවත්තන තැනටත් අපිට කියන්න පුළුවන් මේ place කියන එක භාවිත කරලා parking place. ඒතර වාහන තැනක්නේ. a parking place එක නවුන් එක but conjunction එක දාලා. එතන මේකට have has එකෙන් පුළුවන් වාක්‍ය රටාව there is there are කියන පුළුවන්. එතන but we don't have a parking place here නැත්නම් there is not a parking place here. මේ දෙකෙන්ම මේ වාක්‍ය හදන්න පුළුවන්. ටවුන් එක පහු කරගෙන ගිහින් වාහනේ නවත්තලා ඔයාට එහෙ ඉඳන්ම පයින් එන්න එනවා. මුලින්ම මේක තැන් තැන් වලින් හදාගමු. දැන් මේ මුලින් වාක්‍ය රටාව ඔයාට එන්න වෙනවා you have to කියන වාක්‍ය රටාව භාවිත කරන්න ඕනේ. you have to go eat and sleep. මොකද මේ ක්‍රියාපද තුනක් තියෙනවා. go තියෙනවා අනිත් වාහන නවත්තනට park. එතන එනවට come. එතකොට past කියන ප්‍රිපෝෂන් එක දාන්න. past කියන එකෙන් තමයි පහු කරන් එනවා. එතන go පහු කරන් එනවා නම් කියන්නේ go past. දැන් go to the town කියන town එකට යන්න. එතන to කියන ප්‍රිපෝෂන් එක ගන්න. එතන past එකට දැම්මත් go past the town කෝ town එක පහු කරගෙන. වාහන නවත්තන්න park the vehicle. එතන you have to go past the town, park the vehicle and දාලා ඊළඟ හතර ඉති බලමු. ඒකේ තියෙන කෙලින්ම නෑ ඔයාට එහෙ ඉඳන්ම පයින් එන්න වෙනවා. එතන ඉඳන්ම පයින් එනවා. එතන come තමයි එනවා. එතන ආපහුනේ එන්න වෙන්නේ. එතන back කියන එක adverb එකක්. ඒතර ඒක ඉස්සර in හරි at හරි මුකුත් දාන්නේ come back ආපහු එනවා. ඒ ඉඳන්ම කියන පාවිච්චි කරන හොඳ idiom එකක් තියෙනවා all the way. ඒතර පයින් කියන එක phrase එක තියෙනවා on foot. ඒතර ඒ ඉඳන් කියන්නේ from there. ඉඳන්ම කියන තමයි all the way කියන්නේ කොහෙවත් නවතින්නේ නැතුව ඉතින් ඉඳන්ම එන්න වෙනවා. වෙන විකල්පයක් නෑ. ඒතර come back all the way on foot from there. ඒතර you have to go past the town, park the vehicle and come back all the way from there.